ඉතින් ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. කාලෙකට පස්සේ ඉතින් අද පොය දවස අපි දෙන්න මේ උදෙන්ම යන්න හදන්නේ සෝමාවති. හැබැයි අපි මේ පාරේ යන්නේ අපි කවදාවත් ගිහින් නැති පාරකින්. ඒ වැලිකන්ද සිංහපුර හරහා සෝමාවතියට. අපි අහලා තියෙනවා මේ පාර නිකන් අර හරි ලස්සනයි කියලා අපි ඉතින් ගිහින් බලමු. ini dawalnya kali Kani ya අපි දැන් මේ වැලිකන්ද මඩකලපු ප්‍රධාන පාරේ සිංහපුර පාර පැත්තට දාලා තමයි මේ යන්නේ. මේකේ අපිට මග යනකොට මේ වගේ ලොකු සෝලර් පැනල් තියෙන ඒරියා එකකුත් හම්බුණා. ඒ වගේම දිගටම ගොඩක් අඹ වතුත් තිබුණා. හැබැයි මේ පාරේ ටිකක් දුර යනකොට කාපට් පාරේ ඉවර වෙනවා. ඊට පස්සේ ඉතින් අපිට හම්බ වුණේ මේ වගේ තාම හදමින් තියෙන පාරක්. ඇත්තටම අපි දෙන්න මේ පාරේ යන පළවෙනි පාර. ඒ කියන්නේ අපි වැලිකන්දට ඇවිත් තිබුණාට කවදාවත් එතනින් එහාට ගිහින් තිබුණේ නැහැ. දැන් මේ අපි ඉන්නේ රත්නමෝල හරියේ. ප්‍රසිද්ධයිනේ දී රත්නමෝල. එතන රත්නමෝල පහ වුණාට පස්සේ නම් ඉතින් පාර තිබුණේ මෙන්න මේ විදිහට. හොඳටම කැඩිලා තාරපාරේ යන්න බැරි තරම් තාරපාරේ හා පැත්තේ වෙනමම වැලි පාරක් හැදලා තියෙනවා වාහන ගිහිල්ලාම. ඉතින් අපිත් ඒ කොටසෙන් තමයි ගියේ. පාර හොඳටම කැඩිලා තියෙන්නේ. මේ හරියට අපිට අඹවතු දකින්න තිබුණා. පේනවනේ ඉතින් දිගටම මේ වගේ තමයි පාර තිබුණේ. ඒ නිසා ඉතින් අපිට ගොඩක් හිමින් යන්න වුණා. ඒ හරිය පහු කරගෙන කාන්දකඩු හරියට එනකොට ඒ වගේ තාර පාරක්වත් තිබුණේ නෑ. මේ වගේ බොරළු පාරක් තමයි තිබුණේ. හොඳ ගණන්. දිගටම ඉතින් මේ වගේ පාරක් තමයි තියෙන්නේ. මේ පිරලා තියෙන ජපන් ජබර මල්. මේ තියෙන්නේ ආමි කැම්ප් එක. යන අතරමඟ අපිට ආමි කැම්ප් දෙක තුනක්ම හම්බ වුණා. මේ තියෙන ඉතින් කාන්දකඩුව පුනරුත්ථාපන මධ්‍යස්ථානය. ඔන්න දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ මහවැලි ගඟ හරහා වැටලා තියෙන පාලම උඩට. මේකෙන් එහා පැත්තේ තමයි ඉතින් සෝමාවතිය තියෙන්නේ. Kerana Somawati පිටිපස්සෙන් යනවනේ ගන්න.
ඒක මේ යට ඉඩ තියලා තියෙන ගම් වතුරට ඔරොත්තු දෙන්නේ වගේ අටාන. ඔය ඉස්සරහින් තියෙන පාර තමයි පොළොන්නරුවේ ඉඳලා සෝමාවතියට තියෙන පාර. ඉතින් මේ පාරත් ගිහින් සම්බන්ධ වෙනවා ඒ පාරටම. හැබැයි ඉතින් එතන ඉඳන් සෝමාවතියට තියෙන හරිම පොඩි දුරක්. ඔය පේන පාරෙන් තමයි ඉතින් අපි වැලිකන්දේ ඉඳලා ආවේ. මේ වෙලාවෙ නම් ඉතින් අපිට හොඳටම රස්නේ දවල් වෙලා තිබුණේ. ඒ මදුවේට අර පාරවල් වල ඇවිල්ලා දූවිලි නාලා අපි දෙන්න හිටියේ. ඒ නිසා ඉතින් අපි මුලින්ම කරේ අයිස්ක්‍රීම් කාපු එක. ඊට පස්සේ තමයි ඉතින් අපි සෝමාවතී පන්සලට ගියේ. අද පොයේ දවසනේ ඒ නිසා ඉතින් සාමාන්‍ය සෙනගක් හිටියා. මම එනකොට ගෙදරින් මල් කඩාගෙන ආවේ. මට වට්ටියක් නම් තිබුණේ නැහැ. ඒ නිසා ඉතින් මම මේ වගේ shopping bag එකකට තමයි මල් ටික කඩාගෙන ආවේ. මේ මල් ගොඩක් මම කඩපුවා. ඒ වගේම මෙතන බෙලිමල් දන්සලකුත් තිබුණා. බෙලිමල් එක්ක හකුරු බිස්කට් දුන්නා යාළුවා අපිට. ඒ වගේම මෙතන අපි ආපු වෙලාවෙ ඉඳලා දාන දුන්නා. හැබැයි ඉතින් අපි අවසාන හරිය තමයි දාන ගන්න එකතු වුණේ. ඉතින් අපිට හම්බුනේ මේ ටික දාන ගොඩක් ඉවර වෙලා තිබුණා. ඉතින් අපි අද සෝමාවතී චෛත්‍යයත් වැඳගෙන කවදාවත් ආපු නැති පැත්තකින් තමයි සෝමාවතී චෛත්‍යයට ආවේ. ඉතින් අපිට දාන දුන්න හැමෝටමත් පින් අද වගේ දවසක. ඉතින් අපි ආපහු ගෙදර එනකොට එතන විකුණන්න තිබුණු සිය බලා ගත්තා. ඒ වගේම ඉතින් ආයෙත් අර අයිස්ක්‍රීම් එකම කාලා තමයි අපි ගෙදර එන්න පිටත් වුණේ. ඔය ඉස්සරහෙන් පේන්නේ අපි වැලිකන්දේ ඉඳලා ආපු පාර. හැබැයි අපි ආපහු වේගෙන් යන්නේ නෑ. අපි පුරුදු විදිහට පොළොන්නරුව හරහා තමයි ගෙදර යන්නේ. එහෙනම් ඉතින් ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු. මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරන්න.